ඉතින් ඈතටම වටේටම පේනවා පල්හා ගම්මාන තියෙනවා. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ කුඩා ලෝකාන්තෙට. හරිම ලස්සනයි. මේදුමෙන් පිරීලා ඉතින් පහල බලා ගන්නත් පුළුවන්. ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මෙතන භයානකයි. ඉතින් හරිම ලස්සනයි. මම දැන් දුපාරක් විතර ඇවිත් තියෙනවා මේ හොටන් ප්ලේස් එකට. හැබැයි ඉතින් මේ අද තමයි මේ පැහැදිලිව මෙහෙම හරි මෙච්චර හරි පැහැදිලිවට දකින්නේ. මීට කලින් නම් කොහොමවත් බලා ගන්න ඕනේ නෑ මේදුමෙන් විතර ගිහිල්ලා. හොටන් ප්ලේස් ඇතුළට ආවට පස්සේ ඔයාලට යන පාරවල් දෙකක් බෙදෙනවා. එකක් බේකර්ස්ඇල පැත්තෙන් බහින්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ලෝකාන්ත පැත්තෙන් එන්නත් පුළුවන්. මේ පාරවල් දෙකෙන්ම ඇවිල්ලා ඔයාලට මේ රවුම කොහොමත් මේ කිලෝමීටර් 9ක් විතර මේ රවුම කොහොමත් යන්න වෙනවා. ඉතින් අති සුන්දර කලාපයක් තමයි මේ හොටන් තැන්න කියන්නේ. මේ හොටන් තැන්නේදී ප්‍රධාන වෘක්ෂලතා කලාප දෙකකට වෙන් වෙනවා. ඒ කියන්නේ කඳුකර වනාන්තර හා පතන තනබිම් අතර සීමාවන් වල තියෙන මේ ගස් කොළන් වල විශේෂතා වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ සිසිල් තෙත් පරිසරය තුළ වැඩෙන ශාක සහ ජලය බැසගෙන යන බෑවුම් වල හැදෙන ශාක විදියට අපිට කොටස් දෙකකට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ විශේෂිත වූ සුවිශේෂී ලක්ෂණ තියෙන තැනක් තමයි මේ හොටන් තැන්න කියන්නේ. ඒ වගේම තව දෙයක් ඔයාලට කියන්න ඕනි මේ හොටන් තැනදී මම ඔයාලට කියන්නේ නැති ලංකාවේ තියෙන උසම දියැල්ල බඹරකන්ද දියැල්ලට යන්නේ මේ ජල පෝෂක මේ පෝෂණය වෙන්නේ ජලය පෝෂණය වෙන්නේ මෙන්න මේ හොටන් තැන්නේ. දෙකත් පහු වෙලා වෙලාව ඉතින් ටිකක් පරක් වෙලා තියෙන හින්දා ඉක්මනින් යනවා. මොකද චුටි බබවත් අරගෙන යන හින්දා යන්නේ බේකර්ස්ඇල පැත්තෙන් නෙමෙයි මම අද යන්නේ ලෝකාන්ත පැත්තෙන්. ඉතින් මම ඔයාලට කිව්වා වගේම සුවිශේෂී වූ භූවිෂමතා ලක්ෂණ ඒ වගේම කඳුකර ඒ කියන්නේ දේශගුණික වශයෙන් වෙනස් වෙන සාධක ඒ වගේම තමයි සත්තු මෙහි ඉන්න සත්තු ජෛව විද්‍යාත්මක අතින් සුවිශේෂී වූ තැනක් තමයි ශාක සත්ව මේ භූගෝලීය සාධක මේ හැම දෙයක්ම අතින් හොටන් ප්ලේස් කියන්නේ. හරි එහෙනම් අපි යමු. ඉතින් මෙහෙම වනාන්තරය ඇතුළට එනකොට හරිම සීතලයි. පුදුම සිසිලසක් දැනෙනවා. උෂ්ණත්වය සාමාන්‍ය සෙල්සියස් අංශක 28ක් විතර තමයි සඳහන් වෙන්නේ මෙහි. කොහොමද රාත්‍රී කාලයේදී අංශක 0 දක්වා පහත යනවා කියලාත් සඳහන්. අපි පුංචි ලෝකාන්තේ පහු කරගෙන යනවා. ඉක්මනින් යනවා චුටි බබවත් අරගෙන යන්න ඕන නිසා තව ටිකක් දුර නිසා. හරි එහෙනම් අපි බලමු. යමු ලස්සන බල යමු. ටිකක් මහන්සි. ඒ වගේම කියන්න ඕන තව දෙයක් කියන්න අමතක වුණා. ශ්‍රී ලංකාවට ආවේනික වූ පක්ෂීන් ඉන්නවානේ. 27ක් විතර ඉන්නවා ශ්‍රී ලංකාවට ආවේනික වූ පක්ෂීන්. ඉතින් ඒ පක්ෂීන් 27 අතරින් පක්ෂීන් 20ක් විතරම මෙහිදී දැක ගන්නට පුළුවන්. මෙයාගේ සුන්දර දායාදයන් වලින් පිරි මේ අති සුන්දර ශ්‍රී ලංකාවේ මොන තරම් නම් තැන් තියෙනවද අපිට බලා ගන්න. ඒ අතරින් එකක් තමයි මේ හොටන් තැන්න කියන්නේ. අපි යන්නේ බේකර්ස්ඇල පැත්තට යමු බලන්න. මේ දැන් ඔයාලට පේනවා ඇති මේ කඳුකර වනාන්තරවල තියෙන මේ වෘක්ෂලතාවන් වල තියෙන වෙනස මේ පතන තනබිම් සහ හොඳින් වැඩුණු කඳුකර දේශගුණයට අයත් වෙන වෘක්ෂලතාවන් තමයි. ඒ දෙකේ වෙනස තමයි දැන් මේ ඔයාලට පේන්නේ. ලංකාවේ ඉත සුවිශේෂී ස්ථානයක් ගන්න තවත් එක්තරා දියැලක් තමයි බේකර්ස්ඇල කියන්නේ. ප්‍රධානතම දියැලිය අතරින් තවත් එකක් තමයි බේකර්ස්ඇල කියලා කියන්නේ. ඉතින් දැන් අපි පල්ලෙහාට යන ගමන් මෙතනින් පහළ තමයි යන්න තියෙන බේකර්ස්ඇල බලන්න. තව දෙයක් කියන්න ඕනේ මතක් කරන්න ඕනේ බෙලිහුල් අය තියෙන ජලාශය සහ ඒ පහළට යන ඒ දිය ධාරාවන් පෝෂණය වෙන්නේ මෙන්න මේ බේකර්ස්ඇල ඔස්සේ යන දිය ධාරාව ඔස්සේ තමයි ඒ දිය ධාරාවනුත් පෝෂණය වෙන්නේ. දැන් එහෙනම් අපි යමු බේකර්ස්ඇල බලන්න. සුන්දර ගමනකනේ මම තමයි මේ විදියට ඔයාලට පේන්නේ මේ. අදට ගිහින් එන්න ආයෙ ලබන සතියේ තව වීඩියෝ එකකින් හම්බ වෙන්න. ට්‍රැවල් විත් උදේශ YouTube channel එකට like කරපු කමෙන්ට් කරපු share කරපු වගේම subscribe කරපුවාලා හැමෝටම ගොඩක් ස්තුතියි.